ඇත්තටම මේ අද ප්‍රැක්ටිස් කරන දවසක් කරන්ට් එක ගියා. ඉතින් අපි ගාව තියෙන අර රින් ලයිට් එකක් දාලා අපි හිතුවා මේ නිකන් ඉන්නවට වඩා හොඳයි ප්‍රැක්ටිස් කරන්න බැරි වෙලාවෙ බෙර චැට් එකක් කරන්න හොඳ වෙලාව කියලා. right අපි අද මොකක්ද කතා කරන්න ඕනේ? අද මම හිතනවා අපි කතා කරමු හොඳයි කියලා මේ නාද්දෝ කණ්ඩායමක් විදියට කොලැබරේට් කරපු ආටිස්ලා කියන්නේ එතකොට ගොඩාක් වෙරයිටිස් තියෙනවා. මොනවා වගේ ආටිස්ලා කිව්වහම කවුද අපි කතා කරන්නේ? සිංගර්ස්ලා ගන්න පුළුවන්. බෑන්ඩ්ස් ගැන කතා කරන්න පුළුවන්. සෝලෝ ප්ලේයර්ස්ලා ගැන කතා කරන්න පුළුවන්. ඒකත් නැෂනල් and ඉන්ටර්නැෂනල්. ලංකාවේ ආටිස්ලාත් ඉන්නවා, ඉන්ටර්නැෂනල් ආටිස්ලාත් ඉන්නවා. අපි වැඩ කරලා තියෙනවා. ඉතින් අපි කොහෙන්ද පටන් ගන්න? අපි පටන් ගමු අපි මුලින්ම කොලැබරේට් කරේ මම හිතන්නේ ඉන්ටර්නැෂනල් ආටිස්ලාත් එක්කද නෑ ලංකාවේ ආටිස්ලාත් එක්ක. ඔව් ඒක ගැන විශේෂයෙන්ම කියද්දි මුලින්ම මතක් කරන්නේ අපේ දෙවෙනි ඉවෙන්ට් එක. රුවන් වීරසේකර කියන්නේ නාද්‍රෝ කණ්ඩායමට ගොඩාක් උදව් කරපු නාද්‍රෝ කණ්ඩායම නිර්මාණවලට ගොඩාක් දායක වෙච්ච ලංකාවේ හිටපු අතිදක්ෂ වයලින් වාදන ශිල්පියෙක්. ඉතින් නාද්‍රෝ මම හිතන්නේ අපි කලින් කතා කරා නාද්‍රෝ පටන් ගත්තත් අපිට ගොඩාක් සහයෝගයක් දීපු කෙනෙක් රුවන් අයියා. රුවන් අපි අතර නෑ දැන්. ඉතින් මුලින්ම කොලැබරේෂන් එකක් විදිහට අපි කරේ රුවන් අයියත් එක්ක රිවයිවල් ඩාන්ස් එක. ඒක කරේ මොකටද? රූපවාහිනියේ ඇනවුන්සර් එක තමයි. රූපවාහිනියේ 31st night event එකට 2007. එතකොට අපි නාද්‍රෝ පටන් අරගෙන මේ අපේ සිරිමා බණ්ඩාරනායක හෝල් එකේ තිබ්බේ. ඒක පොඩි කාලයක් බලලෙමු. ඉතින් ඒ වගේ රුවන් අයියගෙන් පටන් ගත්තාම අපි මේ අවුරුදු 18ක් නෙවෙයි 18 ඇතුළත මම හිතන්නේ සෑහෙන පිරිසක් එක්ක වැඩ කරලා තියෙනවා. අපි පොඩ්ඩක් මතක් වෙන විදිහට අපි කතා කරමු. ඊට පස්සේ මට හිතෙන්නේ අපි කෙලින්ම ඉන්ටර්නැෂනල් ආටිස්ට් කෙනෙක්ට ගියේ මේ වික්‍රම් එක්ක. අපි මන්ත්‍රා මූඩ්ස් නෝපදීනේ නෑ මන්ත්‍රා මූඩ්ස් එකේ ගිහින් නෑ. ඊට පස්සේ වික්‍රම් එක්ක තමයි අපි ප්ලේ කරන්නේ. ඒකයි හික්කා ෆෙස්ට් එක අපි ප්ලේ කරා අපේ කොන්සර්ට් එක කලින්. ඉතින් වික්‍රම් කියන්නේ ඉන්දියන් ෆ්ලූටිස් කෙනෙක්. ෆෝක් ඒ වගේ ස්ටයිල්ස් ප්ලේ කරන. ඉතින් එයාගේ මියුසික් ස්ටයිල් එකත් එක්ක නාද්‍රෝ මියුසික් ස්ටයිල් එක මාර විදිහට මැච් වුණා. ඉතින් ඊට පස්සේ අපි ආරාධනා කරා යාව අපේ ෆස්ට් කොන්සර්ට් එකට. 2007 තිබ්බේ නාද්‍රෝ ලයිව් කොන්සර්ට් එකට. ඉතින් ඒකේ අපි ප්ලේ කරපු මොකද්ද ට්‍රැක් එක මේ ට්‍රේන් එකේ රාජස්ථාන එක්ස්ප්‍රෙස් මේ කියලා එයාගේ පීස් එකක් තියෙනවා. ඒකේ කෝච්චි එක සද්දේ තමයි යන්නේ. ඒක හරි ලස්සනයි. ඒකත් කැලලක් අපි බලමු යන ගමන්. ඊට පස්සේ වික්‍රමගෙන් පටන් ගත්තාම අපි ෆස්ට් කොන්සර්ට් එක වෙනකොට අපිට ගොඩාක් ලංකාවේ ආටිස්ට්ලායි ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලායි ගොඩාක් එකතු වුණා අපේ ෆස්ට් කොන්සර්ට් එකට. විශේෂයෙන්ම කියන්න ඕනේ මම අපි කලින් එපිසෝඩ් එකේ කතා කරා අපේ ෆස්ට් කොන්සර්ට් එක ගැන. ඒකේ විශේෂ ගෙස්ට් ආටිස්ට් කෙනෙක් හිටියා රොනි බෙනීසේ US ඉඳන් ආපු. ඉතින් එයා අපිත් එක්ක ප්ලේ කරා. ඊට පස්සේ ලංකාවේ ආටිස්ට්ලායින් කවුද හිටියේ? අපිත් එක්ක මහේෂ් අය හිටියා. බෑන්ඩ් එකේ හිටියා බිලී ෆර්නැන්ඩෝ, මහේෂ් දෙනිපිටිය, රුවන් වීරසේකර, රීසා ෆායිස්, ඊට පස්සේ අරුණ සිරිවර්ධන,
හර්ෂාන් ගාල්ලගේ, අපේ මීෂා ගිටාර්ස් ප්ලේ කරා, ප්‍රියාන් ගිටාර්ස් ප්ලේ කරා, සජීව ෆ්ලූට්ස් ප්ලේ කරා. ඉතින් මේවයි ගොඩාක් කොලැබොරේෂන්ස් කරා. මම හිතන්නේ රුවන් වේසලත් ඒක ප්ලේ කරා. ඔව් රුවන් අයියා කොහොමත් මැෆ් එකත් එක්ක ප්ලේ කරා, අපිත් එක්ක රිවර් ඩාන්ස් එකත් ප්ලේ කරා. ඊට අමතරව ස්පෙෂල් එකක් තිබ්බා මේ ඔයගලන්ට මතකද මේ බොක්ස් ඇන්ඩ් ස්ට්‍රින්ග්ස් කියලා. දැන් අපි බොක්ස් ඇන්ඩ් කීස් කියලා මේ එක අපි කහොන්ස් එක කරන කීස් එක කරන වැඩේ පටන් ගත්තේ මුලින්ම බොක්ස් ඇන්ඩ් ස්ට්‍රින්ග්ස් කියලා. අපේ ෆස්ට් ඇල්බම් එකේ තියෙනවා ඒක තියෙන්නේ බීට්ස් ඔන බොක්ස් කියලා. Beats on a Box. ඔන බොක්ස් කියලා තියෙන්නේ. ඒක මොකද මට මතකයි මම මාර විදිහට විඳපු මේ එකක් ඒ බීට්ස් ඔන බොක්ස් කියන එක මොකද ෆ්ලෙමින්ගෝ ස්ටයිල් එකේ ගිටාර්ස්ුයි රකිතයි නලින්දයි තමයි ඒක ප්ලේ කරේ. ඔව් නලින්දයි මේ මයි ප්ලේ කරේ. ඒක ගිටාර්ස් ප්ලේ කරේ ප්‍රියානෝයි මීෂයි. ඊට අමතරව ක්ලේ ප්ලේ කියලා තියෙනවා. නැත්තම් නෑ ක්ලේ ප්ලේද ප්ලේ කියන්නේ උදු නෑ උදු එක ක්ලේ ප්ලේ නෙවෙයි. මොකද්ද මොන පොට්ස් මට මතක නෑනේ ඒක. අපේ මම එක අපි වෙනම කියන්නම් ඒ කැල්ල. ඒක උදු ඩ්‍රම්ස් ප්ලේ කරේ. උදු එකයි ක්ලේ ප්ලේද ප්ලේ තමයි. උදු එකයි මේ ෆ්ලූට්ස් එක සජීව ෆ්ලූට්ස් ප්ලේ කරා. මමයි පබලුයි තමයි පබලු ගටම් එක ප්ලේ කරා. මම උදු එක ප්ලේ කරා. ඉතින් ඒකත් ස්පෙෂල් ඇක්ට් එකක්. ඉතින් මේ වගේ ආටිස්ලා ගොඩාක් එක්ක අපි එක්ස්පෙරිමන්ට්ස් කරා ෆස්ට් කොන්සර්ට් එකේ. ඊට පස්සේ එතනින් එහාට ගියාම අපිට නිරන්තරයෙන් හම්බෙච්ච වාදන ශිල්පියෙක් තමයි සුරේන්ද්‍ර අයියා. සුරේන්ද්‍ර අයියත් එක්ක අදටත් ප්ලේ කරනවා. නාදර පටන් ගත්ත 2007 ඉඳන් සුරේන්ද්‍ර අයියත් එක්ක අපි ප්ලේ කරනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට සහායකී දීපු ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ ප්ලේ කෙනෙක්, සීනියර් ප්ලේ කෙනෙක් කම්පැනි සුරේන්ද්‍ර. ඊට පස්සේ කොහෙන් පටන් ගන්නද ගොඩක් ප්ලේයර්ස්ලා ඉන්නවා. දැන් මේ අපි කතා කරේ ලයිව් ගිහිල්ලා තිබ්බට මේ එන දරුණු මාතෘකාවක් දර්ශන මල්ලි දර්ශන මල්ලි. මොකද රුවන් අයියගෙන් පස්සේ අපිත් එක්ක වයින් ප්ලේ කරන්න දර්ශන අමරසිංහ. ඊට පස්සේ ඉන්ටර්නැෂනල් ආටිස්ට් රඝු ඩික්සිත් තව ලංකාවේ. රඝු ඩික්සිත් එක්ක අපි කොලැබොරේෂන් එකක් කරා. විශේෂයෙන් මේකේ ක්ලිප්ස් උත් අපි දාන්නම්. ඊළඟට තව කවුද අපි ඉන්දියාවේදී අපි ප්ලේ කරා සිමරොන් කියන ගෲප් එකත් එක්ක. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතකද බ්‍රාස් ඇන්ඩ් ඩ්‍රම්ස් කියලා කොන්සර්ට් එකක් කරා. බල්කන රාසියා කියලා ඒක ඒගොල්ලෝ නෝවේජියන් බ්‍රාස් බෑන්ඩ් එකක් එක්ක. ඊට පස්සේ අපි කරා තව සිසු කියලා එක පර්කෂන් එක ඔර්කෙස්ට්‍රල් පර්කෂන් ගෲප් එකක්. ඒගොල්ලෝ නෝවේජියන් පර්කෂන් ගෲප් එකක්. ඒගොල්ලොත් එක්ක අපි ප්ලේ කරේ නෝර්වේ වල. ඊට පස්සේ මම හිතන්නේ මේක නම් මිස් වෙයි මේ මාතෘකාව. අපි සිංගර්ස්ලා ගැන කිව්වේ නම් සිංගර්ස්ලාට එන්න කලින් තව ඉන්නවා. ඊට පස්සේ ජෝධ්පුර වල කොහොමද අපිට ඒක වෙනම අත්දැකීමක්. ඔය වීඩියෝස් වල ඉන්නවා ඉන්දියාවේ ඉන්න ෆෝක් මියුසිෂියන්ස්ලා ගොඩක් සීනියර් කට්ටිය. නාතුරාම් නේද? නාතුරාම් විදිහට. ඔව් එයා බංගල් ලෝකෙම ප්‍රසිද්ධ මේ මොකද්ද මේ නගාරා වාදන ශිල්පියෙක්. ඒ වගේම කුට්ලා අපි පස්සේ බෙර ෆෙස්ට් එකකට ආවා ලංකාවට. ඔය කරතාල් ගහන ප්ලේයර්ස්ලා ගෝලක් ප්ලේයර්ස්ලා මේ ගොඩාක් එක්ක අපි කොලැබොරේට් කරා මේ ජෝධ්පුර ෆෝක් මියුසික් ෆෙස්ටිවල් එකේ. ඉතින් ආයි ලංකාව පැත්තට ආවොත් මෑත කාලේ ඉන්න අය ඔක්කොම අපි කතා කරමු. වයනක අපිත් එක්ක ෆ්ලූට්ස් ප්ලේ කරලා තියෙනවා. ඊට පස්සේ කවුද? මදුසර කිව්වේ දමින්දයි අපිත් එක්ක ෆ්ලූට්ස් ප්ලේ කරා. තුෂානි අක්කා අපිත් එක්ක ප්ලේ කරනවා අදටත්. ඒ වගේ තව ගොඩාක් ආටිස්ලා. මොකද ඒක ගැන ස්පෙෂලි කියන්න ඕනේ. දැන් පර්කෂන් බෑන්ඩ් එක කිව්වහම ඩ්‍රම්ස් වලින් අපි මේ එක එක්ස්පෙරිමන්ට්ස් කරාට අපිට සමහර ලාවට එක තීම්ස් එක
වැඩ කරනකොට සහ වෙන කල එකක් දෙන්න වුණාම අපි ඉන්ස්ට්‍රුමන්ට්ස් පාවිච්චි කරනවා වෙන ආටිස්ට්ලාව. එතකොට ඒකෙදි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒක මම කියන්නේ මේ වගේ නිර්මාණ කරන කට්ටියට. මොකද අපි කවුරු හරි ප්ලේ කෙනෙක් අරගෙන මේ ප්ලේයර් ගත්තා දැන් අපේ ඇක්ට් එක හරි කියන එක නෙමෙයි. මේ ප්ලේයර්ගේ අපි මොන විදිහටද අපි ගේ දායකත්වය ලබා දෙන්නේ, අපි එයාට හානියක් වෙන්න තියෙන අපි කොහොමද ප්‍රකාශන ප්ලේ කරන්නේ. එතකොට මේ දෙක එකතු වුණාම මේක බලන් ඉන්න මේක අහන් ඉන්න අයට මොන වගේ ෆීල් එකක්ද නැත්නම් රසයක්ද එන්න ඕනේ කියන එක හිතලා තමයි අපි ප්ලේයර්ස් තෝරගන්නේ. එහෙම නැතුව කවුරු හරි අපි කොහෙන් හරි ප්ලේයර්ස් ටිකක් අල්ලගෙන ඇවිල්ලා මේ ගහන එක නෙමෙයි කරන්නේ. ඉතින් අපි මේ ඉන්ටර්නැෂනලි මේ ගත්ත මේ එක්ස්පීරියන්ස් එකයි ලංකාවේ ආටිස්ට්ලත් එක්කයි කරලා වැඩ කළ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක දැන් වෙද්දී අපි මම හිතන්නේ සමා වෙන්න ඕනේ මේක අහන් ඉන්නවා නම් කවුරු හරි අපිත් එක්ක ප්ලේ කරපු ප්ලේයර්ස් තව ගොඩාක් ඉන්නවා. මේ අමතක උපුල මදුශංක උපුල අයියා අදටත් ලේන ශෙස්ත්‍රී නලින රුසික පෙරේරා නිශාන්ත අපි තව එකක් කරා නේද අපේ නිෆාලුයි නිෆාල් ප්ලේ කළා දිනවා අපිත් එක්ක ජිමිත් ප්ලේ කළා අපේ බිලිත් එක්ක හිටියේ නයිජල් මේ ගොඩාක් කරපඩ විශේෂම ගන්න ඒෂාන් දෙනිපිටිය අපිත් එක්ක දැන් අලුත් වැඩක් එළියට එන්න තියෙනවා. මේ අලුත් වැඩක් කියන්නේ අලුත් විදියට එළියට එන්න තියෙනවා. අපි කරපු බොක්ස් ඇන්ඩ් කීස් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් මියුසික් වීඩියෝ එකක්. ඒෂාන් ඉතින් මේ වගේ ගොඩාක් ප්ලේයර්ස්ලත් එක්ක වැඩ කරලා තියෙනවා. ඉතින් නාදුර කිව්වහම මේ පර්කෂන් විතරක් ගහන එකක් නෙමෙයි. එතකොට ඔයගලන්ට තේරෙනවා අපි මියුසික් එක මියුසිෂියන්ස්ලත් එක්ක නැෂනලි ඇන්ඩ් ඉන්ටර්නැෂනලි අපි ගොඩාක් වැඩ කරලා තියෙනවා. ඉතින් අද අපි ඔයගලන්ට කිව්වේ මේ අපිට දැන් මේ හදිස්සිය කරපු වෙලාව මතක් වෙච්ච ආටිස්ලා ටික තව මතක් කිරීම ටිකක් එක්ක අපි පොඩි වීඩියෝ එකකින් මේ එපිසෝඩ් එක ඉවර කරනවා. ඉතින් මේක ගැන මොන හරි කියන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපිට තව මොන හරි අපෙන් දැනගන්න ඕන තියෙනවා නම් වෙනදා වගේම මම කියන්නේ කමෙන්ට් කරන්න අපිට කියන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු.